ඉරානය රුසියානු සොයිස් රොකට්ටුවක් මත දුරස්ථ සංවේදක චන්ද්‍රිකා 3ක් දියත් කරයි. ඉරානය රුසියානු දියත් කිරීමක් භාවිතා කරමින් දේශීයව ඉදිකරන ලද දුරස්ථ සංවේදක චන්ද්‍රිකා 3ක් දියත් කර ඇත. ඉරාන නිලධාරීන් පැවසුවේ බහු පැයුම් මෙහෙයුමක කොටසක් ලෙස රුසියාවේ වොස්ටොචිනි කොස්මෝඩ්‍රොම් සිට චන්ද්‍රිකා 3 කක්ෂයට දියත් කළ බවත් ඒ රට චන්ද්‍රිකා යෙදවීම සඳහා රුසියානු රොකට් භාවිතා කළ 7 වන අවස්ථාව සනිටුහන් කරන බවත්ය. ඉරානයේ සෆර් 2 පායාස් සහ කෞසර් චන්ද්‍රිකා ඇතුළු බහුබර පැටවීම් රැගෙන සෝයිස් චන්ද්‍රිකා වාහකයේ ඉරිදා ටෙහරාන් වෙලාවෙන් පස්වරු 4:48ට ගුවන්ගත විය. ඉරානයේ අභ්‍යාකාශ ඒජන්සි ප්‍රධානී හසන් සලාරි පැවසුවේ දියත් කිරීම රටේ අභ්‍යාකාශ අංශයට දීප්තිමත් අනාගතයක් ප්‍රකාශ කළ බවයි. අභ්‍යාකාශ කර්මාන්තයේ විවිධ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් අත්පත් කරගත් මෙම චන්ද්‍රිකා සාර්ථකව දියත් කිරීම ඉරානයේ අභ්‍යාකාශ වැඩසටහනේ පුළුල් වන විෂයපතය සහ මෙම ශේෂ්ත්‍රයේ නව ක්‍රීඩකයන්ගේ වේගවත් වර්ධනය පිළිබිඹු කරයි යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. චන්ද්‍රිකා තැනීම සහ දියත් කිරීමේ වාහකවල සිට දත්ත දියත් කිරීම පාලනය කිරීම සහ ලබා ගැනීම සඳහා තමන්ගේම පද්ධති තිබීම දක්වා පූර්ණ අභ්‍යාකාශ තාක්ෂණය ඇති ලොව ඉහළම රටවල් 10 සිට 11 දක්වා රටවල් අතර ඉරානයේ දිගු කලක් තිස්සේ සිටින බව සලාරි පැවසීය. චන්ද්‍රිකා 2ක් රජයට සහ එකක් පෞද්ගලික අංශයට අයත් වන අතර අපගේ දැනුම පදනම් කරගත් සමාගම් සහ විශ්වවිද්‍යාල මෙම ශේෂ්ත්‍රයේ ක්‍රියාකාරීන් වේ යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. දියත් කිරීමට පෙර අදහස් දක්වමින් මොස්කෝහි ඉරාන තානාපති කාසිම් ජලාලි මෙම මෙහෙයුම ඉරානයේ අභ්‍යාකාශ වැඩසටහන සඳහා ප්‍රධාන ඉදිරි පියවරක් ලෙස විස්තර කළේය. සමාජ වේදිකාවේ පළකිරීම් මාලාවකදී ජලාලි අවධාරණය කළේ චන්ද්‍රිකා සම්පූර්ණයෙන්ම දේශීය ඉරාන තාක්ෂණයෙන් නිර්මාණය කර ගොඩනගා ඇති බවත් ඒ රජයේ ආයතන විශ්වවිද්‍යාල සහ පෞද්ගලික දැනුම් පදනම් කරගත් සමාගම් අතර සහයෝගීතාවේ ප්‍රතිඵලයක් බවත්ය. Iran launched 3 remote sensing satellites on Russian Soyuz rocket. Iran has launched 3 domestically built remote sensing satellites using a Russian launcher. Iranian officials said the 3 satellites were launched into orbit from Russia's Vostochny Cosmodrome as part of a multi-payload mission, marking the 7th time the country has used Russian rockets for satellites deployment. The Soyuz satellite carrier lifted off on Sunday at 16:48 Tehran time, carrying multiple payloads including Iran's Zafar 2, Paya and Kausar satellites. Iran's Space Agency Chief Hassan Salari said the launch heralded a bright future for the country's space sector. The successful launch of these satellites, achieved through the participation of various actors in the space industry, reflects the expanding scope of Iran's space program and the rapid growth of new players in this field. Salari said Iran has long been among the world's top 10 to 11 countries with full space technology, from building satellites and launch vehicles to having its own systems for launching, controlling and receiving data. In remarks ahead of the launch, Iran's ambassador to Moscow, Mr. Qasim Jalali, described the mission as a major step forward for Iran's space program. Thank you for joining us.